Hello friends. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා කුකිත් නිකිනේ මගේ YouTube channel එකට. ඉතින් අද මම හදන්න යන්නේ උදේ ආහාරයක් විදිහට ගන්නත් පුළුවන්, එක්ස්ට්‍රා මීල් එකක් විදිහට ගන්නත් පුළුවන් oats. ඉතින් අපි මේ oats මම මේකෙන් ගත්තා. මේ ගත්තේ instant oats. ඒකෙන් ග්‍රෑම් 100ක් විතර මම දාගත්තා. අතට මම මේක ගත්තේ 3 දිනකට වගේ එක්ස්ට්‍රා මීල් එකක් විදිහට. ඊළඟට මම මේකට දානවා fresh milk. fresh milk කියන්නේ full cream එකෙන්. මම මේකට ගත්තා ml 180ක් වගේ ගත්තා. ඉතින් අපි මේක කිරියක ඉස්සලා දාලා ඊට පස්සේ මම අපි පළතුරු මොනවා හරි තියෙනවා දාගන්න ඕනේ. ඉතින් මම ගෙදර තිබුණා අඹ ටිකක්. ඉතින් මේ oats කියන්නේ ගොඩක් රස දෙයක් නෙමෙයිනේ. ඒ නිසා අඹ ටිකක් දාගත්ත කොටු කපලා. එතකොට තව මේකට ඔයාලට දාන්න පුළුවන් කජු තියෙනවා නම් දාන්න පුළුවන්. නට්ස් වර්ග මොනවා හරි දාන්න පුළුවන්. ආමන්ඩ් තියෙනවා නම් දාන්න පුළුවන්. ඒ වගේ රට කජු හරි මොනවා හරි රස වෙන්න ඉතින් තව නට්ස් වර්ග ගුණත් එක්කලා ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. ඉතින් මම අඹ ටික එකතු කරගත්තා. ඊළඟට කෙසෙල් ගෙඩි දෙකක් වගේ මම මේකට දාගන්නවා. ඉතින් මේ විදියට ෆ්‍රෙෂ් මිල්ක් එක ෆුල් ක්‍රීම් එකෙන් ගත්තාම තමයි අර ගොඩක් ජිම් යන අයට, ගොඩක් ඇඟ වෙහෙසෙන අයට ගොඩක් එනර්ජි එක හම්බ වෙන්නේ. ඉතින් ඒක අපි මතක තියාගන්න ඕනේ. නන් ෆැට් ගන්නේ ගොඩක් මහත කෙනෙක්. ඉතින් මහත නැති කෙනෙක් නම් මේ විදියට කෙට්ටු කෙනෙක් නම් මේ විදියට ෆුල් ක්‍රීම් එකෙන් ගන්න ෆ්‍රෙෂ් මිල්ක්. පිටිකිරි වුණත් කමක් නැහැ ෆුල් ක්‍රීම් නම්. ඉතින් එහෙම තමයි මේක හදාගන්නේ අපි. ඉතින් මට රටින්දි ටිකක් තිබුණා. මේකේ පොඩි පැන් රසක් අපි මේකට සීනි, පැණි ඒවා නම් දාන්න අවශ්‍ය නැහැ. ඒකෙන් අර ගුණයක් ලැබෙන්නේ නැහනේ. ඒ නිසා මම මේකට රටින්දි ටිකක් කපලා ගන්නවා. රටින්දි ගෙඩි 4ක් 5ක් වගේ දාගත්තාම ඇති මේ වගේ ප්‍රමාණයකට. ඉතින් ඔයගොල්ලෝ මේක එක්ස්ට්‍රා මීල් එකක් විදිහට ගන්නව නම් සාමාන්‍යයෙන් මේ ග්‍රෑම් 30ක් ඒ වගේ ගත්තාම ඇති එක්කෙනෙකුට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගන්නවා නම් ග්‍රෑම් 60ක් විතර ගන්න එක්කෙනෙකුට. ඉතින් ඒ විදිහට තමයි ගන්න ඕනේ මේක. ඉතින් මේ විදිහට මේ ටිකත් එකතු කරගමු අපි. ඊට පස්සේ රටකජු තිබ්බා. රටකජු ටිකක් බැදලා ඒක පියලි කරගෙන මම ඒකත් එකතු කරගන්නවා ඕට්ස් එකට. ඉතින් මේක හරිම රසයි. මේ විදිහට නම් කන්න පුළුවන්. ඇත්තටම සීනි අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේක මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේකෙන් වටින දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං ආයෙත් වීඩියෝ එකකින් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.